ගත්තේ ග්‍රැනෝලා එක. මෙහෙම දාලා අපි normal සාමාන්‍ය මේ අනික් ඒවාට අපි ග්‍රීන් හවුස් එකක් ඇතුලේ කරන මේ crop maintenance ටික ඔක්කොම කරා. ඒකෙදි අපි භාවිතා කරේ මේ කාරදහයියා කොටස් දෙකකට ටීවේස් කොටස් තුනක් දාගත්ත මාධ්‍ය ඇල්බර්ට් පෝෂකේ තමයි අපි පාවිච්චි කරේ පෝෂක මාධ්‍යයක් විදිහට අපි සාමාන්‍ය අනෙක් මේන්ටෙනන්ස් ප්‍රැක්ටිස් ටික ඔක්කොම කරා. එතකොට ඔයාලා දන්නවා ඇති අපේ නොවැම්බර් ඉඳලා දැන් වෙනකම්ම හොඳ පැහැදිලි කාලගුණ තත්ත්වයක් තිබුණේ නැහැ නුවරඑළිය පළාතේට. එතකොට ඒකෙදි අපිට මේ සාමාන්‍ය අඳුරු කාලගුණයක් සහ මිස්ති ගතියක් තමයි තිබුණේ. එතකොට මේ ඒකත් එක්ක හොඳ වර්ධනයක්, ඒ කියන්නේ අර ප්‍රශස්ත වර්ධනයක් ශාකේ ගන්න බැරි වුණා. ග්‍රීන් හවුස් එකක් ඇතුලේ වගා කරා. ඒ වුණාට ක්‍රොප් ටික ඔක්කොම හොඳ තත්ත්වෙන් තිබුණා. එකේදී මේ ගෝල්ඩන් කිං කියන වරයිටි එක විතරක් සාමාන්‍ය මාස 2 වගේ වෙද්දි පොඩ්ඩක් ඒ දවස්වල සති දෙකක් අධික උෂ්ණත්වයක් තිබුණා අපේ නුවරඑළියේ සති දෙකක් විතර. ඒ කාලය තුලදී මම දැන් කිසිසේම ආවා මේක බලලා යන්න මේ අර කොළ ටික පිච්චෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි හිතුවේ මොකක් හරි ඒක වෛරස් එකක් හරි මොකක් හරි ඉන්ෆෙක්ෂන් එකක් වෙන්නද කියලා අපි මේ සිදැලි පරීක්ෂණ මධ්‍යස්ථානවල දීලා පරීක්ෂා කරා. හැබැයි එහෙම කිසිම පැතජන් කෙනෙක් එකේ හිටියේ නැහැ. ඒකේ කිසිම රෝගකාරකෙක් හිටියේ නැහැ. ඊට පස්සේ අපි ප්‍රොෆෙසර්ත් එක්ක කතා කරලා බැලුවා. කතා කරලා බැලුවට පස්සේ ප්‍රොෆෙසර් කිව්වේ ගෝල්ඩන් කිං වරයිටි එක පොඩ්ඩක් අර හීට් ටොලරන්ට් ගතිය නැහැ කියලා. ඒක මොකද ඒ දවස්වල අපේ ග්‍රීන් හවුස් එක ඇතුලේ සෙල්සියස් 52ට උෂ්ණත්වය ගියා. RH එක සෙල්සියස් 25ට වගේ ආවා. අපි අර ඒක මොනිටර් කරමින් ඉඳලා දැනගන්න පුළුවන් උනේ. ඒකත් එක්ක අර මේ කොළ පිච්ච ගතියක් ආවා. ඒක සමහර විට ඒකේ ඉන්දකට බලපෑමක් සමහර විට ඇති වෙන්න ඇති. ඊට පස්සේ අපි මාස 3මාර ගිහිල්ලා දවස් 116ක් වගේ දවස් 3මාරටත් වැඩි 116ක් වගේ යනකොට අපි හාවස්ටින් එක කරා. එකම දවසේ ඔක්කොම ටිකක් හාවස් කරේ. හාවස්ටින් එක කරාට පස්සේ අපේ ආපු මේ අපි මේ ටික ඇනලයිස් කරලා ඇවරේජ් එකක් අරගෙන මේ බැලුවාම සාමාන්‍යයෙන් රෝස් කිං කියන වරයිටි එක තමයි අපේ හොඳම පර්ෆෝමන්ස් පෙන්නුවේ. ඒකේ තමයි ඇවරේජ් යීල්ඩ් එක වැඩිම තිබුණේ. ඒකේ අනිත් එක number of tubers ප්‍රමාණයත් ඒකේ තමයි වැඩිම තිබුණේ. ඊට පස්සේ අපිට තිබුණේ හැපි කිං කියන වරයිටි එක. තුන්වෙනියට තමයි අපි සාමාන්‍ය අපි පාවිච්චි කරන ග්‍රැනෝලා ප්‍රභේදයේ මේ යීල්ඩ් එක ආවේ ඇවරේජ් එක. ඒ ග්‍රැනෝලා එක එක්කම ඒ කියන්නේ ඒකේ සාමාන්‍යයෙන් 71ක් වෙද්දි 100ට ගෝල්ඩන් කින් එකේ 70යි ජොයි කින් එකේ 70යි ඒත් එක්කම බ්ලෙසින් එකේ 69.5 ගැන එකක් 70. ඒ කියන්නේ ඒ අනිත් වරයිටිස් තුනක් ඒකත් එක්කම තිබුණා මේ බලද්දි ඒ කියන්නේ ග්‍රැනෝලා එකත් එක්කම. හැබැයි සාමාන්‍යයෙන් 25ක 30ක විතර වෙනස වැඩිවීමක් තියෙනවා රෝස් කින් එකේ. ඒත් එක්කම හැපි කින් එකේ 20ක වගේ වැඩිවීමක් තියෙනවා මේ අපේ මේ යීල්ඩ් එකේ. ඔය ටික තමයි අපි ඊට පස්සේ ඒක මේ ෆීල් කලර් එකයි ෆ්ලෙෂ් කලර් එකයි ඒ ටිකත් ඇනලයිස් කරා. ඒ ටික අපිට ලොකුවට මම දැන් වැඩ ගන්න දෙවිදදී අපිට ඊළඟට අපි ඒක පාවිච්චි කරන්න කාරණා දැන් ඒකේ අවුරුද්දම එක තමයි දැන් අපි දවස් 30 යද්දී සති 4 යද්දී ස්ප්‍රවුටින් වෙන පටන් ගත්තා. රෝස් කින් වරයිටි එකයි හැපි කින් වරයිටි එකයි ඊට පස්සේ ප්‍රොඩක්ට් එක තමයි මේ ෂෝට් ඩ්‍රාගන්සි වරයිටි එකක් කියලා කිව්වේ. ඒත් එක්කම දැන් ගෝල්ඩන් කින් එකේ දැන් අයිස් ඇසැරිලා තියෙනවා. ඒක මම හිතා සති දෙකකින් වගේ එකක් හොඳ සාමාන්‍ය ස්ප්‍රවුටින් ගතියකට එන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කියපු වරයිටි දෙක තව සති දෙකකින් අපිට ෆිල් ප්ලාන්ටින් වලට යන්න පුළුවන්. ඕක තමයි අපේ දැනට තියෙන තත්ත්වය. හැබැයි මේක ග්‍රීන් හවුස් එකක් ඇතුලේ අපි කරපු හින්දා ඕපන් ෆීල්ඩ් කල්ටිවේෂන් එකක තරම් අපිට යීල්ඩ් එකක් ගන්න බැරි වුණා. එකක් ඒක අනිත් එක තමයි අර කාලගුණයේ තත්ත්වය යහපත් වුණ නැති හින්දා අපි ඊළඟට මේ බීජ යොදාගෙන ඊළඟ පරම්පරාව ඕපන් ෆීල්ඩ් එකේ අපි ට්‍රයල් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒක තමයි අපේ දැනට